හෙලෝ සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. කීප දෙනෙක් මගෙන් අහලා තිබුණා කේක් එකක් කල් තියාගන්න ක්‍රමයක් මොන හරි තියෙනවද කියලා. මම ඒකට මේ වීඩියෝ ක්ලිප් එක අරගෙන ආවේ. මේක මගේ පෞද්ගලික අත්දැකීම. මම මගේ ෂොප් එකට දාන්නේ මේ විදිහට තමයි. මම ඔයාලට කියන්නම් කොහොමද කරන්නේ කියලා. ඉතින් අපි අනිවාර්යෙන්ම බටර් කේක් එකක් ඕනම කේක් එකකට අපි වැනිලා එසන්ස් එකක් පාවිච්චි කරනවා. එතකොට අපි මේ වැනිලා එක තෝරගන්න කි තමයි තියෙන්නේ ප්‍රධානම දේ. අපි මේ වැනිලා එක ගන්නකොට ඒ වැනිලා එක දිය ගතියෙන් වැඩි. මෙන්න මේ වගේ දිය ගතියෙන් වැඩි වැනිලා එකක් අපි පාවිච්චි කරනවා නම් චුට්ටක් ඉතින් ඒක හෝල් කරන්න වෙනවා. මොකද දන්නවද? ඒක කල් තියාගන්න ටිකක් අමාරුයි අපිට. අපිට ඒක පුළුවන් දවස් 3-4ක් සාමාන්‍ය බර්ත්ඩේ කේක් එකක් නම් ඒගොල්ලන්ට අද හදලා හෙට කස්ටමර්ට දෙනවා නම් එයාලා දවස් 2-3ක් ඇතුළත කනවන ඒක ප්‍රශ්නයක් නෑ. දවස් 4ක් විතර මෙන්න මේ එසන්ස් එක දාලා අපිට තියාගන්න පුළුවන්. කේක් එකේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට වඩා අපිට අපි බිස්නස් එකක් කරනවා නම් අපි කොහේ ෂොප් එකකට කේක් දානවා නම් කප් කේක්, කේක් සිලිකස් කෑලි අපි දානවා නම් අපි අනිවාර්යෙන් ඒ කේක් එකට අපි මෙන්න මෙයා තමයි වැඩ්ඩා. මෙන්න මේ චූටි බොටල් එක මේට ලොකු බෝතල එනවා. මම ගාව දැන් තියෙන මේක මෙන්න මේ වැනිලා කන්සෙන්ට්‍රේටඩ් ෆ්ලේවර් එක තමයි දාන්න ඕනේ. මෙයා දැම්මම මෙයා thickness එකෙන් වැඩි. මෙයා තමයි මම පොඩ මිලයි. මම දාන්නේ මේ බ්‍රෑන්ඩ් එක රසාකෝ. ඔයාලට කැමති එකක් ගන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ මේක. ඉතින් මේක මේ කන්සෙන්ට්‍රේටඩ් කියලා ගහලා තියෙනවා මේ බොටල් එකේම වැල්ලා. ඉන්න මේක ගත්තොත් ඔයාලට පුළුවන් දවස් 8ක් 9ක් වගේ දවස් කාලයක් තියාගන්න. කේක් එක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අයිසින් එක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ප්‍රශ්නෙට මම පිළිතුරක් ගෙනාවා. ව්‍යාපාරයක් කරන කෙනෙක්ට නම් මෙන්න මේකක් පාවිච්චි කරන එක තමයි හොඳ. ඒක නිසා ඔයාලා හැම වෙලෙම වැනිලා එක ගන්නකොට මෙන්න මෙයා හොයාගෙන ගන්න. වැඩේ පොඩ්ඩ. එහෙනම් ප්‍රශ්න යොමු කරන්න. ප්‍රශ්න වලට මම පිළිතුරු අරගෙන එන්න. බොහොම ස්තුතියි ඔයාලා ඔක්කොටම.